තවාලට ඉක්මන් ඉතින් හදාගන්න පුළුවන් කෑමක් තමයි හදාගන්න යන්නේ. සොසේජස් ටිකක් මෙහෙම තෙල් දාගත්තා. ඉස්සෙල්ලා මම බැදලා ෆෑන් එකේ ටිකක් ෆ්‍රයි කරලා අයින් කරගන්නවා. ඊට පස්සේ මාළු මිරිස්, ලුණු, තක්කාලි හැම එකතු කරලා මේ විදිහට තෙලේ ටිකක් බැදෙන්න දීලා ඒකට කෑලි මිරිස්, ලුණු හැම එකතු කරලා ඉතින් සොසේජස් එක දෙවල් එක හදා ගන්නවා. ඒක කරලා ඒකට සෝස් ටිකක් එහෙම එකතු කරලා ඉතින් රස කරගන්න ඕන. සොසේජස් ටික එකතු කරලා මම වෙනම බැදලා සොසේජස් ටික ඉස්සලා අයින් කරගෙන තමයි ආයෙ පස්සේ එකතු කරගන්නේ. නැත්තම් හොඳට අර බැදිලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මේ විදිහට සොසේජස් දෙවල් එක හදා ගන්නවා. වට්ටක කෑල්ලක් තිබුණා. ඊට පස්සේ ඒකත් මම කපලා අරගෙන දවල්ට හදාගන්න යන්නේ. වට්ටක කියන්නේ ඉක්මනට තැම්බෙනවා. ඉතින් ඒකට කිරි ටිකක් එහෙම එකතු කරලා මේ තැම්බුණාට පස්සේ මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. දැන් කපාගෙන හොද ගන්නවා. සුදුලුණු එහෙම කපලා දැම්මහම ඉතින් රසයි. කුරුඳු කෑල්ලක් දැම්මහම හොද්දට ඒකලා කහ චුට්ටක්, කම 3-5 මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන වට්ටක එක හොඳින් තම්බ ගන්නවා. ඊට පස්සේ තමයි කිරි එකතු කරගන්නේ. ප්‍රමාණයට වතුර ටිකක් දාගෙන, කියන්නේ කෑලි වැහෙන තරම් අපි වතුර දාන්නේ. වට්ටක වලට සාමාන්‍ය පොට්ටයි වතුර තියන්න ඕනේ කෑලි යටි. ඒ කියන්නේ වට්ටක කියන්නේ තැම්බෙනවා. ඒක නිසා මේ වතුර ටිකක් එකතු කරගත්තාම ඇති. කිරි දාලා හොඳට දැන් උතුරනවා. ඊට පස්සේ මම තෙල් ටිකක් ඒකට මිරිස් කරල් ටිකක් කඩලා එහෙම දාගෙන අප ටිකක් එහෙම දාලා තෙල් ටිකක් දාගන්නවා. ඒක කරලා දැන් මේක වට්ටක්කයකට තෙල් ටික දාගන්න ඕනේ. ඒකල හොඳට කවලම් කෙරුවහම මේක රසට තියෙනවා. පස්සේ කරවිල ගෙඩියක් තිබ්බා. ඒක එහෙම කපලා අරගෙන පොඩිවට මේ ලුණු වතුරට දාගන්න ඕනේ. දැන් ලුණු වතුරේ හොදලා අරගෙන වතුර දුන්නාට පස්සේ හොඳට මේ තෙලේ බැදගෙන තමයි සම්පූර්ණ හදාගන්නේ. මේක බැදලා ගත්තට පස්සේ
ලූණු, තක්කාලි, අමු මිරිස් එහෙම එකතු කරලා මේක දෙහි චුට්ටකුත් දාලා හොඳට සම්බෝලේ අනා ගන්න ඕන. එතකොට රසට තියෙන සම්බෝල.